තාතේ මේ එන්නකො ඔයාලට බඩක් කියලා දෙන්න. මොකද බඩක් කියන්නේ? තාතේ මේ ඇවිල්ලා chat gpt හරිද? chat gpt මොකද්ද? chat gpt කියන්නේ මේකට අපි දෙයක් කිව්වොත් ඒ කියන දේ කරනවා. ඉත වෙන දේ හිතා ගන්න බෑ. අචින්තිතම්පි භවති. චින්තිතම්පි හැමදේම මොකක් හරි කිව්වොත් ධර්මෙන් තමයි එන්නේ. විහිළු නෙමෙයි වහන්නකො මං. හරි කියපන්. හරි අහගන්නකො. මොකක්ද දැන් ඔකෙන් වෙන්නේ? මෙහෙම කමාන්ඩ් එකක් දුන්නොත් ඔයාලා දෙයක් කිව්වොත් ඒක ලියලා දෙනවා මෙයා. අර අපේ මහගෙදර ඔප්පුව තියෙනවනේ. මහගෙදර ඔප්පුවයි ඊළඟට අර පොල්ලිඩන් හතරයි අර ට්‍රැක්ටරේ තිබ්බා. ඊට පස්සේ කුඹුරුවක් කර ඊටයි මල්ලිටයි ඔය මේ නංගිටයි ඔක්කොටම ලිව්වනේ. ඒ ඔක්කොම ටික මගේ නමට ලියපන්. එහෙම ඒවා ලියන්න බෑ. බෝ කිසිම සෙන්ස් එකක් නැහැ නේ. ප්‍රැක්ටිකල් දෙයක් කියනවා. එහෙම ඒවා ලියන්න බෑ. වෙන මොනවද කියන්නේ මම මේකෙන් ඔය ටකස් කරලා මෙහෙම කරලා ලියලා පෙන්නන්න. මොන මගුලක් කියනද මන්ද? ඉතින් මොකක්ද ඔක ලියන්න පුළුවන්. මොන කුහරි පෙද මහ ලොකුට පම්පෝරේ ගහුවේ ඕන එකක් ලියා ගන්න පුළුවන් කියලා. ඕන එකක් ලියන්න පුළුවන් නම් ඒක ලියන්න දෙන්න පුළුවන්. නේද? ලියපන් මොකක්ද ඔක ලියන්න පුළුවන් කියලා කියපන්. මොනවද ලියන්න පුළුවන් කියපන් ඒක. මේවා නෙවෙයි. නිකන් හිතන්නකෝ කාටරි මොනවා නිකන් සුබවාදීව ලියන්න. එහෙනම් මේක ලියපන්. අපේ ලොකු අයියාගේ ලොකු කෙල්ලගේ බර්ත්ඩේ කියනවා හෙට අනිද්දා. ඒකිගේ උපන්දිනේට මොකක් හරි පෝස්ට් එකක් Facebook එකට දාන්න මට ලොකු ලස්සන නිසඳක් ලියලා දීපන් ලස්සන එකක්. ඔව් ඒව ලියන්න පුළුවන්. ඒව සිම්පල්. ඒ සිම්පල් දේවල් මට ටකස් කරලා ලියලා දෙනවනේ. ලිය. මම හරි. මේ උරුමට. බලන්න. අඩේ මාරයිනේ. මොකද්ද මාර ලස්සන ඉක්මනට මේ දැන් කිව්වේ හැටියට ගාලා ලියලා දුන්නානේ. මං කිව්වේ මේක chat gpt හරිද? මේක කෙලින්ම මාසෙකට අපි ගාණක් ගෙවන්න ඕනේ. මාසෙට කීයක් ගෙවන්න ඕනද? මාසෙකට 3000 ගාණක් වගේ ඉතින් ගෙවන්න ඕනේ. ඉතින් මේක තාත්තේ artificial intelligence. තිරුවාන හොරි කහට තිත්ත දීපුණු කීචක මිල්ල. උතන පිස්සුද artificial දෙයකට රුපියල් 3000 ගාණක් මාසෙකට වියදම් කරන්නේ. ඔරිජිනල් දෙයක් ගනින් සල්ලි වේදම් කරලා ඔරිජිනල් දෙයක් ගනින්. artificial ඒවා සල්ලි වේදම් කරලා ගන්නේ. මම මොකෙන්ද මන් දන්නේ? මොකද හැදුවද මන් දන්නේ මේ ළමයි මම නැති. මේ artificial natural කෘත්‍රිම ස්වභාවයක් ඒක නෙවෙයි. ඒක නෙවෙයි කියන්නේ. ආටිෆිෂල් නම් ආටිෆිෂල්. මොකද්ද කියන්නේ? මේක ඔරිජිනල්. මේ ආටිෆිෂල් කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. chat gpt. PT. හරි. PT ගුරුවරයෙක්. හරි. මේ එහෙනම් ඔන්න ඔකගෙන් අහපන් මගේ අර ධනිත් සමාරුවක් තියෙනවනේ. මේ වයසට ගියාට පස්සේ උඹලට කරදරයක් වෙන්න තෝ කෙලින් හිටගෙන ඉන්න පුළුවන්. පොඩ්ඩක් අහපන් මොනවා හරි ධනිත් සමාරුවට හරියට මොනවා හරි PT වර්ග මොනවා හරි දෙනවද කියලා අහපන්. PT කරන්න මේ එක්සයිට් කරන්න මේකම දැන් මම කුත් කිව්වේ chat gpt කියලා එකක් නෑ. මම තාතර මුත් කතා කරන්නේ නෑ. මේක අමතක කරන්න. එහෙම දැන් නෑ. හරි මම පොකෝලන් තේරුම් ගන්න බෑ නේ මම දැන්. ඔය ඉතින් බාගෙට කියලා යනවා. මෙතන බාගෙට කියලා යන්න එපා. මට කියපන් මොකද්ද කතන්දරේ කියපන්. ඒ කොල්ල පුතේ. ගියා. පුතෙට්ට කියන විදිහේ ආදරණීය පුතෙට්ට දුක හිතෙන විදිහේ කවි පන්තියක් ලියලා දෙන්න. තාත්තා මට ඇන පුටොක්ක දවාලේ තාරු පේනුනා ඒ ඇරපු සත්තම් මේක පුතාට යවලා ඔහගේ හිත උණු කරලා මට ආයෙ ආදරයක් ඇති කරවන්න ඕනේ.